අර ඔබට මතක ඇති 700ක් සෙනගක් නෞකාවක නැගලා මහා මුහුදේ යනකොට නැවේ හිලක් හැදුනා. ඒ නැවේ හිටියා තිසරණ සහිත පංචශීලයේ ආරක්ෂා කරපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ. දැන් මුහුදු වතුර ටික නෞකාවට එනකොට මේ 700ටම තිසරණය පිහිටවන්න බෑ, සීලය දෙන්න බෑ. කාණ්ඩ 100 ගානේ කාණ්ඩ 7කට බෙදුවා. පළවෙනි 100ට තිසරණ සහිත පංචශීලය දෙනකොට ගොප්පැටිය දක්වා තමයි වතුර නැවේ පිරලා තිබ්බේ. මේ විදිහට පළවෙනි 100, 200, 300, 400, 500, 600 අවසාන 700. අවසානම 100 දෙනාට තිසරණ සහිත පංචශීලය දෙනකොට ලුණු වතුර කටේ පෙවෙනවා. කට මට්ටමට ලුණු වතුර පෙවි ඉඳදී දැන් මෙයාලට තිසරණේ දීලා වැඩක් නැහැ. දැන් මෙයාලට පංචශීලයේ දීලා වැඩක් නැහැ. මෙයාලා කොහොමත් මැරෙනවා කියලා අතහැරියේ නැහැ. ඒක තමයි කල්යාණ මිත්‍රයාගේ තියෙන විශේෂ සුවිශේෂී ලක්ෂණය. අන්තිම තප්පරය දක්වා Tamanට උපකාර කරන්න පුළුවන් නම් මනුෂ්‍ය වර්ගයාට ඒ උපකාරය නොකර අතහරින්නේ අහක බලාගන්නේ නැහැ. ඒ 700ම දෙව්ලොව ඉපදුණා. සත්තුල්ලපායික දෙවිවරු කියලා ඒ 700ම දෙව්ලොව ඉපදුණා. ඊළඟට අපි අහලා තියෙනා නේද පරම කල්යාණ මිත්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. දේවදත්ත ගැන විස්තර කරපු තැන හරියට අසූචි වලකට වැටිලා ඉන්න කෙනෙක්ගේ අසූචි නොතෙරවුණු එක කෙස් ගහක් තියනවාද ඇදලා මෙයාව එළියට ගන්න කියලා බැලුවා. දේවදත්තගේ එහෙමවත් මේ කුසල් මාත්‍රයක්වත් තිබ්බේ නැති නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේවදත්තව අතහැරියේ. අවසන් මොහොත දක්වාම බේරගන්න උත්සාහ කරා. ඒක තමයි සත්පුරුෂයාගේ, කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය. ඒක සාමාන්‍ය මනුෂ්‍යිතකින් අපිට තේරුම් ගන්න බෑ. ඒ කරුණාව, ඒ අනුකම්පාව, ඒ දැක්ම අපිට තේරුම් ගන්න බෑ. අපේ හිත් පුංචි වැඩි.